අයිබෝන් අද ඉතින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දැන් නිහඬව කරගෙන යන සංවර්ධනය සම්බන්ධව. මේ වෙනකොට ඇත්තටම ඇඩ්වර්ටයිස්මන්ට් නෑ, මේ නිහඬව ලොකු සංවර්ධන කටයුතු කීපයකට මත ගාලා ගමින් ගමට නගරෙන් නගරයට වගේම අර කෝච්චි පාර කොළඹ සිට බදුල්ල දක්වා තියෙන කෝච්චි පාරේ ඕගොල්ලෝ ගියානම් දන්නවා අඩි 100ක විතර වලවල් තියෙනවා. මේ වෙනකොට ස්ථාන 10ක විතර එහෙම තියෙනවා ගිය තැන්. අඩි මීටර් 100ක් 200ක් විතර ඒ වගේ මේ අඩි 100ක් විතර ගැඹුර ප්‍රපාත තියෙනවා. ඉතින් මේවා මේ පාලම් හදලා මේ මොනවාරි දාලා පුරවලා මේක නවීකරණය කරලා ගන්න මේ අධිවේගී මාර්ගයක් හදන වියදම දරන්න වෙනවා මේ අවස්ථාව වෙනකොට. ඒ සියලුම දේ අපි දන්නවා මේ අවස්ථාවේදී සියලුම සංවර්ධන කටයුතු වෙනවා. ඒ දේවල් ඔක්කොම ඇත්ත. නමුත් මේ අවස්ථාවේදී මිනිසුන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ තෙල් වියදම අඩු කර ගැනීම. ඉතින් රජයක් විදිහට දැන් මේ අවස්ථාවේ සහන දෙන්න ඕන අත්‍යවශ්‍ය දේට පමණයි. ඉතින් මේ තෙල්වල මේ මිල අඩු කරා නම් ගොඩක් දුරට මේ සහන ලැබෙයි. අපි අත්‍යවශ්‍ය වෙලාවට ඒ අත්‍යවශ්‍ය තීන්දුව ගන්න ඕන. මේ ලෝක වෙළඳපොලේ වෙළඳ තෙල් මිල වැඩි වුණාට පස්සේ අපි වැඩි කරා තමයි. ඒ වෙනකොට දැන් තියෙන තත්ත්වයට දැන් ගැලවෙන විදිහට මේ වැඩ සතියක් විතර යනකොට තව මේවා කරලා තෙල් මිල අඩු කරා නම් හොඳයි කියන එක තමයි අපේ මතය. ඉතින් මේ වෙනකොට මේ සම්බන්ධව මාක් හරි ක්‍රියාමාර්ග ගන්න වැඩ කෙරෙනවා. නමුත් අත්‍යවශ්‍ය දේ ඒක නෙවෙයි. මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න විසඳා ගැනීම තමයි, දැවෙන ප්‍රශ්න වලට උත්තරයක් දෙන එක තමයි මේ වෙලාවේ තියෙන එකම ගැටලුව. බොහොම ස්තුතියි.